අපි බලමු බූලිය බීජ ගණිතය පාවිච්චි කරලා මේ ගාන හදන විදිය. මේ වගේ ගානක් දුන්නට පස්සේ ඔයා මුලින්ම බලන්න ඕන පද දෙකක් සලකා ඒ පද දෙක ඇතුලේ පොදු අකුරු මොනවද කියලා. හරිද? මේ පද දෙක ඇතුලේ පොදු අකුරක් මට පේනවා කැපිටල් A කැපිටල් A. එතකොට ඔයාට කරන්න තියෙන්නේ පොදු අකුරු තිබුණොත් ඒ පොදු අකුරු එළියට ගන්න එක. හරිද? මුලින් එළියට ගන්නකොට ඕක හරියට තේරෙන්නේ නැහැ. හැබැයි එක්ස්පීරියන්ස් එක එන්න ඔයාට දැක්ක ගමන් එළියට ගන්න පුළුවන් සුපිරියටම. ඔයාට කරන්න තියෙන්නේ පොදු එක්කිනාව එළියට අරගෙන මෙන්න මේ විදියට වරහණක් දාලා එතකොට දැන් ඒ අරන් තියෙන නිසා B විතරයි තියෙන්නේ. හරිද? එතකොට B ධන දැන් මෙතනින් ඒ අරන්නේ තියෙන්නේ ඒ නිසා දැන් මෙතන තියෙන්නේ 1. හරිද? ඊට පස්සේ මේ පද දෙක බලන්න. මේ පද දෙකේ ඔයාට පැහැදිලිව පේනවා AB AB. අන්නේ පොදු පදය එළියට ගත්තට පස්සේ ඇතුලේ ඉතුරු වෙනවා C ධන AB අරන්නේ තියෙන්නේ දැන් තියෙන්නේ 1. හරිද? මේකට අපි කියනවා පුතේ විඝටන න්‍යාය කියලා. විඝටන න්‍යාය. හරිද? විඝටන න්‍යාය. ලෝ එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. ඊට පස්සේ අපිට සර්වසාම න්‍යාය අනුව b ධන 1 ඒ කියන්නේ පුතේ ඕන රෙද්දක් ධන 1 x ධන 1 b ධන 1 හරිද? එතකොට t ධන 1 අඹ ගෙඩියක් ධන 1 ඕන මගුලක් ධන 1 මගුලක් ධන 1 කීයද? 1යි. හරිද? අපි එකට කියනවා සර්වසාම න්‍යාය කියලා. ඕන රෙද්දක් ධන 1ක් 1යි. ඕන රෙද්දක් ධන 1ක් 1යි. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ b ධන 1 1යි. c ධන 1 1යි. a වතාවක් 1 a ධන ab වතාවක් 1 ab. හරිද? අපි පාවිච්චි කරපු ලෝ එක තමයි x ධන 1 සමානයි 1යි. මොකද්ද මේ ලෝ එකේ නම? සර්වසාම න්‍යාය. ඒකත් ඔයා ලියන්න ඕන. හරිද? ඊට පස්සේ ආයිත් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ පොදු දෙන්නෙක් ඉන්නවා. මෙයාට A පොදුයි මෙයාට A පොදුයි. ගත්ත ඒව එළියට ඒ එළියට ගත්තට පස්සේ 1 ධන B. හරිද? එතකොට මගුලක් ධන 1 1යි සර්වසාම න්‍යාය A වතාවක් 1 A.